ටෙමු එකෙන් බරගණන් වල කූපන් දීලා මිනිස්සු මුලා කරන මේ උගුල මොකද්ද? මේ වගේ හම්බෙන කූපන් යූස් කරලා හරියටම බඩු ගන්න කොහොමද? මේකේ වාසිය අවාසි මොනවද? මේ ගැන හරියට දැනගන්න අපි යම් වීඩියෝ එකට. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මං ගිහාන් ප්‍රියදර්ශන. හැමදාම වගේ මගේ යාළුවෝ ඔක්කොගෙම පොඩි ඉල්ලීමක් කරනවා. ටග් ගාලා පල්ලෙහාට ගිහිල්ලා පල්ලෙහා තියෙන subscribe button එක click කරලා notification උත් all දාලා පොඩි support එකක් දෙන්න. ඉතින් එතකොට මම දාන videos ඔයගලන්ට miss වෙන්නේ නැතුව බලන්න පුළුවන් වෙනවා වගේම මටත් ඒක ලොකු හයියක්. හරි. මොකද්ද මේ ටෙමු එකෙන් දෙන coupon scene එක? ඉතින් ඇත්තටම මේ දේවල් අපිට දෙන්නේ අපිට තියෙන ආදරයට නම් නෙමෙයි. ඒගොල්ලන්ගේ platform එක ඇතුලේ අපිව රඳව ගන්න තමයි මේ දේවල් ඒගොල්ලෝ කරන්නේ. ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා අපි මේ ඇප් එකට කාලයක් යන්නේ නැතුව ඉඳලා යනකොට එහෙම නැත්නම් අපි වඩු ඕඩර් කරන්නේ නැතුව ඉන්නකොට තමයි මේගොල්ලෝ ගොඩක් වෙලාවට කූපන් දෙන්නේ. මතක් කරලා බලන්න ඕගොල්ලන්ටත් මෙහෙම අත්දැකීම් ඇති. මටත් ඒ වගේ රුපියල් 30000 ගණන් වල 70000 ගණන් වල වගේ කූපන් හම්බුණා ගොඩක්. මේ තියෙන්නේ ඒ වගේ කූපන් හම්බ වෙච්ච අවස්ථා කිහිපයක්. ඉතින් මේ වගේ කූපන් හම්බුනහම අපි ගොඩක් සතුටු වෙනවා. මෙච්චර ලොකු ගණන් වල බඩු අපිට නිකන් ගන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම එහෙමද? එහෙම හම්බෙන කූපන් වල ගණන් වලට අපිට නිකන් බඩු ගන්න පුළුවන්ද? අපි ඉස්සරහට බලමු මේ වැඩේ කොහොමද වෙන්නේ? මේවා යූස් කරලා හරියටම බඩු ගන්නෙ කොහොමද කියලා. අපි මේ ඇප් එක ලොග් වෙනකොට එන වීල් එක කරකවුවාම තමයි ඒගොල්ලෝ දෙන මේ කූපන් අපිට හම්බ වෙන්නේ. වීල් එක කරකවුවට විතරක්මද අපිට පෙන්නපු කූපන් අපිට හම්බ වෙන්න නම් එයාලා දෙන මේ ලිස්ට් එකේ තියෙන අයිටම් වලින් එයාලා කියන ප්‍රමාණයක් අපිට ගන්න වෙනවා. ඊට පස්සේ තමයි අපිට මේ කූපන් යූස් කරන්න හැකියාව ලැබෙන්නේ. මාත් ඒගොල්ලෝ කියන විදිහට අයිටම් දෙක සිලෙක්ට් කරලා ඒවා බයි කරාට පස්සේ තමයි මට මේ කූපන් හම්බ වුණේ. ඉතින් ඔන්න අපිට මේ කූපන් හම්බ වෙන්නේ බඩු මිලදී ගත්තොත් විතරයි. අනිත් එක තමයි එයාලගේ ලිස්ට් එකකින් සිලෙක්ටඩ් අයිටම් විතරයි අපිට සල්ලි දීලා වුණත් මිලදී ගන්න ලැබෙන්නේ. ඉතින් එතනම අපිට අවාසි දෙකක් වෙලා. අනිත් එක තමයි අපි මේ කූපන් ලබා ගන්න අපිට අවශ්‍ය නැති දෙයක් වුණත් අපි මිලදී ගන්න පෙළඹෙනවා. ඒකත් එක්ක ඔන්න අපිට අවාසි තුනයි. ඉතින් ඔය විදිහට කූපන් කලෙක්ට් කරගත්තට පස්සේ ඔය වටිනාකමට හරියන්න අපිට බඩු නිකන් මිලදී ගන්න පුළුවන් වෙයි කියලා ඔයාලා හිතනවද? AliExpress එකේදී නම් අපිට හම්බෙන කූපන් වල වටිනාකම් වලට හරියන්න කිසිම ගෙවීමක් කරන්නේ නැතුව අපිට බඩු මිලදී ගන්න හැකියාව ලැබෙනවා. මාත් ඒ විදිහට හම්බෙච්ච කූපන් වලින් ගොඩක් වටින බඩු ගෙන්නගෙන තියෙනවා කිසිම ගෙවීමක් කරන්නේ නැතුව. නමුත් ටෙමු එකේදී නම් කූපන් වල වටිනාකම් වලට හරියන්න බඩු නිකන් ගන්න හම්බෙන්නේ නැහැ. අපිට හම්බ වෙන කූපන් පොඩි පොඩි ගණන් වලට කඩලා කූපන් ගොඩක් විදියට තමයි අපිට හම්බ වෙන්නේ. ඉතින් එතකොට අපි ටෙමු එකෙන් බඩුවක් ඕඩර් කරනකොට අපිට හම්බෙලා තියෙන කූපන් වලින් එකක් ඇප්ලයි කරලා අපි මිලදී ගන්න බඩු වලට පොඩි ගාණක් අඩු කරලා අපිට මිලදී ගන්න හැකියාව ලැබෙනවා. මේ දේ නිතරම බඩු ඕඩර් කරන කෙනෙක්ට නම් හොඳයි. නමුත් ඉඳලා හිටලා බඩුවක් දෙයක් ඕඩර් කරන කෙනෙක්ට නම් මේකේ ලොකු වාසියක් නැහැ. ටෙමු එකෙන් එයාලගේ බඩු විකුණ ගන්න කරන උගුලක් මේක ඇත්තටම. ඉතින් ඇත්තටම මම කලින් කිව්වා වගේ නිතරම බඩු ඕඩර් කරන කෙනෙක්ට නම් මේක පොඩි වාසියක් වෙන්න පුළුවන්. නමුත් මම දකින විදිහට නම් ඇත්තටම අපිට මේක වාසියක් නෙමෙයි. මොකද අපිට මේ කූපන් හම්බ වෙන්න ඒගොල්ලෝ කියන ලිස්ට් එකකින් සිලෙක්ටඩ් අයිටම් තමයි අපිට මිලදී ගන්න වෙන්නේ. ඒ වගේම අපිට මේ හම්බෙන කූපන් වලින් අපිට ඕන විදිහට බඩු ගන්න හම්බෙන්නේ නැහැ. අපි බඩු ඕඩර් කරන්න තමයි අපිට මේ කූපන් යූස් කරන්න හම්බෙන්නේ. ඉතින් මේ ඔක්කොමත් එක්ක බලනකොට අපිට මේක අවාසියක් තමයි වෙන්නේ. ඉතින් මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? ඔයගලන්ට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් ඔයගොල්ලෝ බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා notification all දාලා තියාගන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහිල්ලා එන්න හැමෝටම සුබ දවසක්.